කොසොල් රජතුමා තුටු සිහින 16 සහ එහි තේරුම්. කොසොල් රජතුමා යනු බුදුන් සමයේ රටක රූ පාලකයෙකි. එතුමා බුදුන්ගේ ධර්මය ඇසීමට නිරන්තරයෙන්ම ප්‍රිය කරන තැනැත්තෙකි. සැබවින්ම ඔහු හොඳ බුද්ධ ශ්‍රාවකයෙකි. දිනත් කොසොල් රජතුමා නින්දේදී සිහින 16ක් දක්නා ලදී. මේවා අමුතුආකාරයේ සිහින වූ නිසා මේ පිළිබඳව තම රාජසභාවේ සිටි පණ්ඩිතයන්ගේ විමසන ලදී. නමුත් රාජසභාවේ සිටි පණ්ඩිතයන් හටද මේ සිහිනවල තේරුම සිතාගත නොහැකි විය. ඒ නිසා රජතුමා තමාහට පෙනුණු සිහින පිළිබඳව ඇසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම සිහිනවල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. ඒවා මෙසේය. පළමු සිහිනය. කොසොල් රජතුමා භාග්‍යතුන් වහන්ස මා දුටු පළමු සිහිනය මෙයයි. කළුපාට ගොනුන් 4 දිනකු 4 දිශාවෙන් ගොම් පොරය සඳහා දූවිලි අවුස්සගෙන විදුලි වේගයෙන් දුව එනවා. නරඹන්නෝ ඒ දෙස මහත් උද්‍යෝගයෙන් බලා සිටි. නමුත්